ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. හොඳයි. අද 16 වෙනිදා ඔක්තෝබර් මාසයේ ජීවිතේට පාර හොයන ඔබට ඒ වගේම ජීවිතයේ සිහින සැබෑ කරගන්න බලාපොරොත්තු ඉන්න ඔබට දැන් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒකත් සුභාරංචියක්. රයිට් මේ සුභාරංචිය තමයි ඔන්න දැන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. Zoom තාක්ෂණය ඔස්සේ ඔබට සම්මුඛ පරීක්ෂණයක්. අපි බලමු මොකද්ද මේක වෙන්නේ කොහොමද කවදද වෙන්නේ කියලා අපි ඒ ගැන දැන් කතා කරමු. හොඳයි එහෙනම් මේ තියෙන්නේ ඒ අවස්ථාව මම ඔයගොල්ලෝ වෙනුවෙන් මම මේකේ පොඩි නෝට් එකක් නෝට් ඩවුන් කරගත්තා. රයිට්. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන ඊශ්‍රායල් රටට ඔබ ශ්‍රමිකයෙක් වශයෙන් යන්න ඉන්නවා නම් මෙතනදී ඔබට හොඳ අවස්ථාවක් එහෙම නැත්නම් අපි කියන්නේ කදිම අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට මේක මෙන්න මෙහෙමයි සිදුවන්නේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමුව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේ විසින් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධ කර ගනිමින් පවත්වනු ලබන විදේශ රැකියා පොළ. එතකොට කොහොමද මේක පැවැත්වෙන්නේ? Zoom තාක්ෂණය ඔස්සේ. එතකොට දවසකවද්ද 2025යි 10යි 22. ඒ කියන්නේ එතකොට අද 16යි නේද? තව දවස් කීයද? තව දවස් 6කින් විතරනේ. ඔව් අද දවස් 6කින්. එතකොට වෙලාව තමයි පෙරවරු 10 සිට තමයි මේක පටන් ගන්න. මේ Zoom තාක්ෂණය ඔස්සේ තමයි මේක පවත්වන්නේ. මොකද ඔයගොල්ලන්ට මේක ගෙදරින් ඉඳලම කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ Zoom තාක්ෂණයම ගන්න දන්නවා ඇති. මම හිතන්නේ මේ වෙනකොට ගොඩක් කට්ටිය දන්නවා. ඒ වගේම ඔබගේ ස්මාර්ට්ෆෝන් එකකින් එහෙම නැත්නම් ඔබගේ කම්පියුටරයෙන් එහෙම ගාව නැත්නම් යාළුවෙක්ගේ හරි ෆෝන් එකකින් හරි කම්පියුටරයකින් ඔබ අපි කියන්නේ Zoom app එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක හදාගෙන තියාගන්න ඕන. ඔක්කොටම කලින් දැන් ඔයගොල්ලන්ට වෙලාව තියෙනවා. තව දවස් 6ක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා තියාගන්න. නැත්නම් කතා කරන වෙලාවට අප්සෙට් ගියොත් අපරාධේ chance එක නේද? හොඳයි. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි මොනවද මේ තියෙන රස්සාවල් කියලා. ඉතින් එතනදී මේගොල්ලෝ දාලා තියෙන රැකියා කාණ්ඩ තමයි දාලා තින්නේ. රැකියා අපි කියන්නේ කැටගරි. එහෙම නැත්නම් ජොබ් වේකන්සිස් තමයි මේගොල්ලෝ දාලා තින්නේ. සාත්තු සේවිකා. ඒකේ තියෙනවා ගැහණු පිරිමි දෙකම. සාත්තු සේවක සහ සේවිකා. මේ සැරේ ඔන්න සාත්තු සේවක පිරිමින්ට chance එකක් ඇවිල්ලා තියෙනවා. මොකද ගොඩක් වෙලාවට පිරිමින්ට මේ වෙනකන් ඇවිල්ලා තුන්නේ මම හිතන විදිහට ගොඩක් වෙලාවට ඉතින් අපේ ගැහණු කට්ටිය තමයි ගියේ විශේෂයෙන්ම සේවිකාවන් විදියට. ඊළඟට තියෙනවා විදුලි කාර්මික ශිල්පී තාක්ෂණික ශිල්පී. ඊළඟට තියෙනවා කම්කරු ඒ කියන්නේ සාමාන්‍ය ලේබර් කම්කරු මොකක් හරි කම්කරු රැකියාවක්. ඊළඟට තියෙනවා ආයේ හොටෙල් ශාස්ත්‍රය. ඒ කියන තියෙන්නේ හොටෙල් ෆීල්ඩ් එකේ තියෙනවා. ඊළඟට තියෙනවා ආරක්ෂක සේවය කියලා දාලා තියෙනවා. මම හිතන්නේ පළවෙනි වතාවට අර සිකියුරිටි ගාර්ඩ්ලා ඉන්නේ ඒ වගේ. ඊළඟට තියෙනවා ඇඟලුම් ශාස්ත්‍රය. ඒ කියන්නේ අපේ කිව්වොත් අපි කියන්නේ අපේ භාෂාවෙන් ගාමන්ට් වල. ඊළඟට තියෙනවා ඩීසල් පෙට්‍රල් කාර්මික ශිල්පීන්. ඩීසල් පෙට්‍රල් කාර්මික ශිල්පීන් කියන්නේ වාහන තියෙනවනේ අපි කියමු කාර් ගමුකෝ. තියෙනවා ඩීසල් කාර් පෙට්‍රල් කාර්. ඒ කාර්මික ශිල්පීන් එන්ජිනියර්ස්ලා අපි කියන්නේ ගැරිජ් බාස්ලා එහෙම කියන්නේනේ අපි. හොඳයි. ඊළඟ එක තමයි වාහන ඒ කියන්නේ පින්තප් වාහන පේන්ට් කරන කට්ටිය සහ ටින්කර් බාස්ලා. ඉතින් මෙන්න මේ රැකියා කාණ්ඩ තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න මම දාන්නම් මේ මගේ channel එකට මම මේක දාන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලේසියට. හොඳට මතක තියාගන්න දිනය ඔක්තෝබර් 22 වෙලාව උදේ 5:10 සිට ඔබටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන්ම විස්තර හොයලා තියාගන්න. මම මේ ඔයගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරේ අපරාධ මේක අතපසුනොත් මොකද විශේෂයෙන් ඔබ මේ වෙනකොටත් සිහින මවාගෙන එහෙම නැත්නම් ජීවිතේ පාර හොයාගන්න යම් කිසි රටකට විශේෂයෙන් ඊශ්‍රායල් රටට යන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔබට හොඳ අවස්ථාවක් මේක. මොකද මේ වෙනකොට හැමෝම ගොඩක් කට්ටිය උත්සාහ කරනවා ඊශ්‍රායල්ට යන්න. මොකද ගිහිපු කට්ටියකින් ඉන්න කට්ටියකින් ඒ වගේම අපිත් මමත් දන්නවා මේ වෙනකොට හොඳ වැටුපක් ලබා ගන්න අවස්ථාව වෙලා තියෙනවා අපේ ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ට. රයිට්. හොඳයි මම හිතන්නේ මීට වැඩි ඔයගලන්ට ඒ ගැන කරුණු දක්වන්න කරුණු නැහැ. ওই ටික තමයි තියෙන්නේ.
ඒ කියන්නේ රැකියා කාණ්ඩ ටික මම ඔයගලන්ට කිව්වා, දිනය කිව්වා, තියෙන වෙලාව කිව්වා, ඒ වගේම තමන්ගේ ෆෝන් එකේ එහෙම නැත්නම් කම්පියුටරේ ඒ දෙකම නැත්නම් යාළුවෙකින් හරි මොකද ඔබ Zoom තාක්ෂණයෙන් කතා කරනවා නම් පරීක්ෂණයට මුහුණ දෙනවා නම් ඔබ ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබගේ Zoom එක හදාගෙන ඒ කියන්නේ Zoom එක අපි කියන්නේ අපේ WhatsApp වගේ Zoom එක හදාගෙන තියාගෙන පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා යාළුවෙක් එක්ක කතා කරලා හදලා ඔක්කොම ඕල්රෙඩි කරලා තියාගන්න නැත්නම් කතා කරන්න යන දවසට මොකක් හරි අප්සෙට් වෙනොත් නේද වෙන කෙනෙකුට chance එක යනවා ඔයාට පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා ඔයා මග ඇරෙන්න පුළුවන්. මොකද ගොඩක් කට්ටිය ඇප්ලයි කරන්න කතා කරන්න බලාගෙන ඉන්න මේක දැක්ක ගම. හොඳයි එහෙනම් ඔයාලට ගොඩක් ඉස්මාත් එක්ක මේ පුංචි කාලය රැඳිලා හිටියට එහෙනම් ඉතින් නැවත හමු ඊළඟ වීඩියෝ එකකින්.